ආයුබෝවන් ළමයි. අද අපි සාකච්ඡා කරන්නේ TCP සහ UDP කියන sannivedana ප්‍රොටෝකෝල දෙකේ වෙනස්කම් ගැනයි. විභාගයට නිතරම අහන ප්‍රශ්නයක් නිසා හොඳින් අවධානය යොමු කරන්න. මෙන්න මේ කරුණු ටික මතක තබා ගන්න. UDP User Datagram Protocol කියන්නේ වේගය ගැන වැඩිපුර හිතන ප්‍රොටෝකෝලයක්. ඒ නිසා B ලක්ෂණය වන වේගවත් බව සහ අඩු සම්පත් භාවිතය මෙයට අදාළ වෙනවා. මෙය කනෙක්ෂන්ලස් නිසා දත්ත පැකෙට් යන පිළිවෙල ගැන සහතිකයක් දෙන්න බෑ. ඒ අනුව D ලක්ෂණය වන පොදි අනුපිළිවෙලට නොලැබීමට ඉඩ තිබීම UDP වල ලක්ෂණයක්. වීඩියෝ ඇමතුම් හෝ අන්තර්ජාලය හරහා කටහඬ sannivedanaya VoIP වැනි ෂණික දත්ත අවශ්‍ය වැඩවලට තමයි UDP භාවිත කරන්නේ. ඒ නිසා E ලක්ෂණයත් මෙයට ගැලපෙනවා. අනික් අතට A සහ C ලක්ෂණ TCP වලටයි අයිති වෙන්නේ. මොකද TCP තමයි විශ්වාසනීයත්වය සහ සියලුම පැකට් ලැබෙන බවට සහතිකයක් ලබා දෙන්නේ. ඒ අනුව නිවැරදි ලක්ෂණයන් වන්නේ B, D සහ E පමණයි. නිවැරදි පිළිතුර 5.